හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන තිබෙනවා කියන කාරණා වාර්තා වෙනවා. මාලඹේ තලාහයින ප්‍රදේශයේදී ඔහුගේ පෞද්ගලික නිවස තුළ මේ සියදිවි හානි කරගෙන තිබෙනවා කියන කාරණා තමයි පොලිස් මූලස්ථානය පැවසුවේ. යම් වෙඩි තැබීමක් සිදු කරමින් මේ සියදිවි හානි කර ගැනීම සිදු කරගෙන තිබෙන බව තමයි පොලිසිය සැකපල කරන්නේ. මුල්ලේරියාව රෝවල්ට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් තිබෙන බව තමයි රෝවල් ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ. අවුරුදු 30කට අධික කාලයක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ කටයුතු කළ සීඩී වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස පත් වුණා. පොලිස්පති ධූරයේ පත්වීමට පෙර සීඩී වික්‍රමරත්න මහතා දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කරා. පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව තමයි සීඩී වික්‍රමරත්න මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කළේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25 වෙනි දින එම තනතුරු ස්ථිර කරන ලද අතර 2023 නොවැම්බර් 25 වෙනිදා විශ්‍රාම යන තෙක් පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ මේ සීඩී වික්‍රමරත්න මහත්මයා කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ. කෙසේ වෙතත් නිශ්චිත තොරතුරක් ලැබෙන්නේ ඔහු සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන්.